කුණ්ඩලකේසි කතාවස්තුව. අතීත ಭಾರತයේ රජගහ නුවර වාසය කළ ධනවත් සිටු පවුලකට ඊටාම රූමත් දියණියක් සිටියා. ඇය කුණ්ඩලකේසි සිටු දියණියයි. ඊටාම කෙලිදෙලෙන් තම මිතුරියන් සහ මෙහෙකාරියන් සමග ඇය කාලය ගත කළා. අද උයනේ ඇවිද සිරින අරබමුද? මට හරි කම්මැලි. හොඳමයි සිටු දියණිය. මා එන්නම් ඔබ සමග විනෝදවන්න. කුමරිය දියනාමටද සැරසෙන්නේ? අපෝ නෑ. අද හරීම සීතල දවසක්. අපෝ තියෙන කම්මැලිකම. කම්මැලි නැති කෙනා දියනා ගන්න. අනේ සීතරයි. මේ අවස්ථාවේ දරුණු සොරෙකු මරණ දණ්ඩනීය සිදු කිරීම සඳහා වදකාගාරයට රැගෙන යන අයුරු කුමරිය දුටුවා. දරුණු සොරෙක් මරණ දණ්ඩනයට රැගෙන යනවා. දරුණු සොරෙක් වුවත් ඉතා කඩවසම් තරුණෙක්. මාත් ආස මෙවැනි කඩවසම් තරුණෙක්ට. ඒත් දෙමව්පියන් සොයා දෙන්නේම මගේ සිතට හරියන තරුණියන් නොවේ. මට මොහුව විවාහ කරගන්න නැත්නම්? මොකද මේ දෙලවක් අතර තනි වෙලා වඩි? අර සොර දෙටුවා දිහා ඇසිපිය නොහෙලා බලා සිටින්නේ. ආලවන්ත සිතක් පහළ වෙලාවද්ද? ඇත්තටම මට එසේ අදහසක් පහළ වුණා. ඔහු ඊටමත් කඩවසම්. මට සිතාගත නොහැකි මගේ සිතට කුමක් වෙන්නේද කියා. ඔබ සිටු කුමරියක්, ඔහු සොරෙක්. ආලවන්ත සිතක් පහළ වෙන්නේ කෙසේද? මට නම් නොතේරේ. එහෙම තමයි මාත් පවසන්නේ. මටත් නොතේරේ. මට මොකක්ද මේ සිදු වෙන්නේ? සිටු කුමරියගේ සිත කඩවසම් සොර දෙටුවා කෙරෙහි ඊතා තදින්ම බැඳුනා. බලන සෑම තැනකම ඔහු Taman සමග සිටිනවා වාගේ දැනුණා. ඔහුගේ රූපශ්‍රීයට ඇය ඊතා ආශා කළා. ඔහුගේ කඩවසම් රූසපුව මාගේ සිතින් බැහැර කළ නොහැකි. මා උමතුවින්ද? අනේ මන්ද. සවස් යාමේ ඔහුව මරා දමයි. එය මට ඉවසා දරාගත නොහැකි. මා යමක් කළ යුතුයි ඔහු වෙනුවෙන්. ඒත් මන් කුමක් කරන්නද? සිටු කුමරිය දිවා ආහාරයවත් නොගෙන කල්පනා කරමින් කාලය ගත කළා. මේ වෙනස දුටු කුමරියගේ මෑණියන් ඇය අසලට පැමිණ ආහාර නොගන්නී මන්දයයි විමසුවා. දියණිය, ඇයි ඔබ බොහෝම කනගාටුවෙන්? තාම දිවාහාරයවත් අරගෙන නැහැ. මට කුසගිනි නොදෙනී මෑණියනි. මා පසුව පැමිණෙන්නම්. දියණිය, ඔබ මින් පෙර කවදාකවත් මෙසේ සිට නැහැ. කුමක් හෝ හේතුවක් ඇත්නම් මාහට පවසන්න. අපි ඔබට බොහෝම ආදරේ දියණිය. ටිකක් අදිමදි කොට තම සිතෙහි පවතින නොසන්සුන්තාවය තම මෑණියන්ට පැවසුවා. ඒ ඇසූ මෑණියන් බොහෝ වික්ෂිප්ත වූවා. මේ සිදුවිය යුතු නැති කාරණයක් බව පැවසුවා. නමුත් කුමරිය එය පිළිගත්තේ නැහැ. මාගේ සිත ඔහු සොරාගෙන ඉවරයි. ඔහු නොමැතිව මට ජීවත් වීමට නොහැකි. මාගේ එක්කම පැතුම ඔහුයි. කෙසේ හෝ මට ඒ ඉෂ්ට කර දෙන්න. මෙය මහා විනාශයක පෙරනිමිත්තක්. මා පියාණන්ට පවසා බලන්නම්. ඇය ගොස් සිටුතුමා සමග මේ සාකච්ඡා කළා. දෙමව්පියන් කුමරියට මේ අවදානම් සහගත සිතුවිල්ලක් බවත් නොකළ යුතු කාරණයක් බවත් පහදා දුන්නා. නමුත් කුමරියට මේ වැටහුණේ නැහැ.
මට කිසිම දිනක තරුණයෙකු ගැන මෙසේ සිතේ නැහැ. මෙය මාගේ කුළුදුල් සිතුවිල්ල. එය විනාශ කර දමන්න එපා. මාහට ආශිර්වාද කරන්න. කෙසේ හෝ ඕ තරුණයාව මරණයෙන් බේරාගෙන මාලිගයට රැගෙන එන්න. මට යම්කිසි ආදරයක් දක්වනවා නම් කෙසේ හෝ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න උදව් කරන්න. නැතිනම් මා ශෝකයෙන් මිය යයි. දෙමව්පියන් කුමරිය පැවසූ දෙයින් තැතිගත්තා. කුමක් හෝ මේ වෙනුවෙන් කලියුතුයයි යන හැඟීම ඔවුන් තුල ජනිත වූවා. සිටුතුමනි, කුමක් හෝ කරන්න. දියණිය මේ ගැන සිතමින් නොකා නොවි රෝගාතුර වීමටත් පුළුවන්. කුමක්ද මා කරන්නේ දැන්? ඔහු දරුණු සොරෙක්. මරණ දණ්ඩනයට නියම වූවෙක්. කෙසේද මා රජද්‍රෝහියෙකු වන්නේ? දියණිය වෙනුවෙන් සිතන්න. මට බියක් දැනේ. දියණිය කුමක් හෝ හානියක් කරගතහොත්. හරි. මා උත්සාහ කර බලන්නම්. සිටුතුමා තම මුදල්වල බලයෙන් කෙසේ හෝ සොර දෙටුවා මරණ දණ්ඩනයෙන් මුදාගෙන සිටු මාලිගයේ වෙත ගෙන ආවා. ඉන්පසු විවාහ මංගල්‍යයක් කර ඔවුන් දෙදෙනා විවාහ කරවුවා. දෙදෙනා ඉතා ආදරෙන් කාලය ගත කළා. කුමරිය, ඔබ මාගේ ජීවිතය බේරාගත්තා. මා ඔබට ණය ගැතියි. ඔබ මාහට ණය ගැති විය යුතු නැහැ. ඔබ දැන් මගේ ආදරණීය ස්වාමියා. අපි ජීවිතයේ ආදරයෙන් ගෙවමු. ඇයි කුමරිය? ඔබේ සිතේ මා ගැන ආදරයක් ඇති උනේ ඒ නිමේෂයෙන්. කඩවසම් තරුණයෙක් දුටුවහම ස්ත්‍රීන්ගේ සිත් වශී වෙනවා. ආලයෙන් අන්ධ වෙනවා. ඒකයි ස්වභාවය. කුමරිය ඊටාම සතුටින් ස්වාමියා සමග ජීවත් වුණා. එසේ කාලය ගෙවී ගියා. කාලයත් ගෙවී යනවා. කවදාකවත් අනුභව නොකරපු ආහාරපාන, සුමට යහන්, විල්ලූද පලස්, කැලේ සැගවී ගල්ලෙන් වල රාත්‍රිය ගත කරපු මට මේ තරම් සැප සම්පත් විඳීමට මා පෙර කාලයේ පින් කළ බවක් මට පෙනේ. ඒත් මා සතුව එක කහවණුවක්වත් නැහැ මට රිසිසේ විය බැහැදැන් කිරීමට. ස්වාමිනි, කිමද බර කල්පනාවක්ක? මේ තරම් වටිනා ආභරණමය සතුව මට නම් අදහා ගන්නටත් බැහැ මෙහි වටිනාකම. කහවණු කී දාහක් වෙනව ඇද්ද? මේ ආභරණ මා සතුවා නම් සෑහෙන කාලයක් කාබී ප්‍රීතිවී සැපෙන් සිටිය හැකිය. ස්වාමිනි, කිමද මාදිහා විශ්මයෙන් බලා සිටින්නේ? නෑ, මේ මං ඔබගේ රූසපුව දැක විශ්මයට පත් වුණා කුමරිය. ඒකයි. ඉතින් කවදාකවත් නැතුව එක පාරටම? කුමරිය, ඔබ පැළඳ සිටින රන් ආභරණ සමග ඔබගේ රූසපුව දිව්‍යංගනාවක් සේ දිස්වේ. මට මාගේ දිනෙත් අදහාගත නොහැකි වූවා. මා විතරයි ඔබට දිව්‍යාංගනාවක් සේ දිස්විය යුත්තේ. වෙන ස්ත්‍රීන් දිහා බලනෝ එහෙම නෙමෙයි මාගේ ස්වාමියා. සියලු සැප සම්පත් වින්දත් දිව්‍යාංගනාවක් වන් කුමරියක් සිටියත් ඔහුගේ ජන්ම ගති සහ පෙර පුරුදු කුමරියගේ රන් ආභරණ දුටු දිනේ පටන් සිත තුල බුරබුරා නැගෙන ගින්නක්සේ දලුලා වැඩෙන්නට පටන් ගත්තා. කිසේ හෝ උපාය මාර්ගයකින් කුමරියගේ ආභරණ සොරාගෙන පලා යා යුතුයි. එවිට අන් අයගේ යටතේ නොසිට සැපසේ ජීවත් විය හැකිය. ස්වාමිනී, ටික දිනක සිට මට ඔබේ වෙනසක් දැනේ. ඇයි ස්වාමිනී, මා අතින් ඔබට යම් වරදක් සිදු වූවාද? පවසන්න මාහට. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. නැහැ කුමරිය. ඔබ අතින් මාහට කිසිම වරදක් වී නැහැ. ඔබ මාගේ දිව්‍යංගනාවනේ. ඔබව දැකීම මට මහත් සතුටක්. මාගේ පෙරපිනකට ඔබ මට ලැබුණේ. ඉතින් සැමදාම ඔබ එසේ පවසනවානේ. මාගේ සිතට විශාල ප්‍රීතියක් දැනෙනවා එසේ පවසන විට. පිනට අමතරව මෙසේ වීමට හේතුව මා දෙවියන් හට බාර වූවා. යම් දිනක මා රාජපුරුෂයින්ට හසුවත් ඉන් මා නොමැරී ගැලවුණොත් ඒ දේවාලයට පෙමින පුද පූජා පවත්වන බවට. නමුත් කාලය ගිවී ගියත් මාහට එම භාරය ඔප්පු කිරීමට නොහැකි වූවා කුමරිය.
ඉතින් ඇයි ස්වාමිනී ප්‍රමාද වන්නේ? අපි ඉක්මනින් ගොස් ඒ භාරය ඔප්පු කරමු. මාගේ අවස්ථාව ලැබෙන්නයි යන්නේ. හොඳයි කුමරිය. අපි හෙටම පිටත් වෙමු එසේනම්. සිටු කුමරිය සහ සිවාමියා පසුදා උදෙන්ම වනාන්තරයේ ඇති දෙවුල කරා යාමට පිටත් වුණා. තව දුරද ස්වාමිනී ඒ දෙවුල තිබෙන ස්ථානයට? ඕ කුමරිය. අර ඈත පෙනෙන පර්වතයේ මුදුනේ තමයි ඒ දේවාලය තියෙන්නේ. ඔබට මහන්සියද? නැත ස්වාමිනී. ඔබ වෙනුවෙන් මා ඕනෑම දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. යමන් ඔහොම පෙන්වන්න මා දුෂ්කරතාවේ. ඔවුන් දෙපළ ඉතා අමාරුවෙන් පර්වතයේ මුදුනට පෙන්නිනුණා. කෝ ස්වාමිනී, මෙතන දෙවලක් නැහෙනි. ඔබ මට මුසාවක්ද පැවසුවේ? නුඹ මට රැවටුණා කුමරිය. මෙහි ඇති දේවාලයක් නැහැ. මට අවශ්‍ය වූයේ නුඹේ රන් ආභරණ සියල්ල සොරා ගැනීමටයි. අනේ ස්වාමිනී, ඔබ මේ කුමක්ද කරන්නට සැරසෙන්නේ? වහාම ගලවපන් නුඹේ ආභරණ සියල්ල. කටවහපන්. ගලවපන් නුඹේ ආභරණ සියල්ල. ඉන්පසු මා නුඹව මේ පර්වතයෙන් පහළට තල්ලු කරදවා මාගේ ගම්බිම් කරා යනවා. මේ අවස්ථාවේ කුමරිය බිය වූවේ නැහැ. ඇය සිය නුවණට මුල් තැන දුන්නා. හොඳයි. ඔබට මේ සියලු ආභරණ ගලවා දෙන්නම්. ඉන්පසු මා මේ පර්වතයෙන් පැන දිවි තොරගන්නම්. නමුත් මාගේ ජීවිතේ ආදරය කළ එකම පුරුෂයා ඔබයි. මා ඔබට තවමත් ආදරේ. ඒ නිසා මාගේ යුතුයකමක් ලෙස මා ඔබට වැඳ නමස්කාර කර රන් ආභරණ ගලවා දෙන්නම්. මට තාමත් ආදරේ කියනවා. කරන දෙයක් ඉක්මනට. කුමරිය ස්වාමියා ඉදිරියේ දන නමා පාද අල්ලා වැඳ නමස්කාර කළා. ඒ සැනින් ඔහුගේ පාදවලින් ඔසවා තල්ලු කර දැමුවා. නැවත සිටුමැදුරට යා නොහැකි බව තේරුම්ගත් කුමරිය සත්‍ය සොයා යන පරිව්‍රාජිකාවක් බවට පත් වුණා. ඇය වාද දහසක් ඉගෙන ගත්තා. තමන් සමග වාදයට එනමෙන් බොහෝ විද්වතුන්ට අභියෝග කළා. ඒ සියල්ලෙන් ඇය ජයගත්තා. අවසානයේදී ඇයට සැවැත් නුවරදී නුවණින් අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහුණා. මහරහතන් වහන්සේ ඇයගේ ප්‍රශ්න සියල්ලට පිළිතුරු දී ඇයගේ උඩඟු මාන්නකාරී සිත්විලි බිඳ දැමුවා. ඉන්පසු ඇය මහරහතන් වහන්සේ පාමුල වැඳ වෙටි බුදුදහම වැළඳගත්තා. ටික කාලයකදී සියලු කෙලෙස් නසා රහත් භාවට පත් වුණා.